ගෙත්තු ගත්තනේ යන්න. බයි බයි. බයි බයි. සතට පෙරුණු ලස්සන දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ටික දවසකින් ආයෙත් ආවා ඔයාලව බලන්න. Clap. ඉතින් අද දවස අපිට නිවාඩු දවසක්. අපි චූටි පැටියත් එක්ක පොඩ්ඩක් පාක් එකකට යනවා ඇවිදින්න. එයා එළිය යන්න ආස නිසා මුලින්ම මැක් එකෙන් බන් එකකුත් අරගෙන අපි මේ යන ගමන් තමයි එන්නේ. ඒ ආසම පොටේටෝ චිප්ස් එකක් එයාට අරන් දීලා මේ විදියට අපි යන්නේ මෙන්න මේ ලස්සන පාක් එකට. Now I'm shaking, drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination, and there's one thing that I need from you. Can you come through? මිනු බබාට ඉතින් මේ වගේ තැනකට ආවා කියන්නේ ඊට වැඩිය සතුටක් එයාට නැතුව ඇති. එයා හරිම ආසයි ඉතින් එළිය ඇවිදින්න. මුලින්ම මැක් එකෙන් උණුවෙන් ගත්ත බනීසු කෑමකට අරගෙන ඊට පස්සේ අපි බබත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න තමයි ආවේ. නමුත් වෙච්ච හොඳම වැඩේ තමයි බෝලේ බෑග් එකට දාගත්තට පස්සේ ගෙදර ගියා ඒක ආයෙත් එළියට අරගෙන අපි දන්නෙත් නෑ. ඇවිල්ලා බලද්දී බෑග් එකේ බෝලේ නැහැ. මේ විදියට ගෙනාව රසම රස කෑම ටික කාලා ඉවර වෙලා මේ තියෙන්නේ නගිත්තෝ. ඒවා චිකන් වලින් තමයි හදන්නේ. අපේ චූටි බබා ඒව කන්නත් හරිම ආසයි. ඒව ගත්තේ එයාටම තමයි. ඇත්තටම වෙහෙසකර දවස් ටිකකට පස්සේ මේ වගේ නිවාඩු දවසක සතියන්තයේ මෙහෙම ඇවිල්ලා චුට්ටක් සතුටින් ඉන්න තියෙනවා නම් නිදහසේ අර මහන්සි ගතිය කොහෙන් යනවද කියලා නම් දැනෙන්නේ නැහැ. තමන්ගේ අයත් එක්ක මෙහෙම ඉද්දී හිතට දැනෙන සැහැල්ලුව සතුට සැනසීම වචන වලින් කියන්න අමාරුයි. ඔයාලත් ඉතින් ඒක දන්නව ඇතිනේ. කෝලා එක ගත්තේ තාත්තිට. නමුත් ඒක ඉතින් එයාට බොන්න නම් විදියක් නැහැ. මොකද ඒක මිනු අතේ තමයි තියෙන්නේ. එයාගේ ආශාව ටිකක් ඉවර වුණාට පස්සේ ඕක නිකම්ම තාත්ති අතට දෙනවා. එතකන් ඉතින් ඉවසලා ඉන්න වෙනවා. මේ බලන්නකෝ කවුරු පස්සේද දුවන්නේ කියලා. එයා හැම සතෙක්ටම හරිම ආදරේ. විශේෂයෙන්ම මෙන්න මෙයාලට කොහෙදි දැක්කත් අනිවාර්යෙන් ඒ පස්සෙන් නම් දුවගෙනම යනවම තමයි ඉතින්. ඒ ආච්චි සීයයිත් හරිම කරුණාවන්ත දෙන්නෙක්. එයාලා දෙන්නත් අපිත් එක්ක ටිකක් කතා කර කර ඉඳලා අපිට සමු දීලා මෙන්න මේ වගේ යන්න ගියා. බයි බයි. බයි බයි. චූටි බබාගේ බෝලේ එයා දාලා ආවට එයාට ඒ බෝලයක්ම ඕන වෙලා එයා ඉතින් හැමෝම ගාවට යනවා ආසාවෙන්. එයාලා එහෙම ඉන්න අතරේ වෙලාවත් ඉතින් හොඳටම යන නිසා මම අපි කෑව තැන හැමදේම අස් කරගෙන යන්න මෙන්න මේ විදියට ආවා. මොකද ජපානයේ පිළිවෙල කියන එක අංක 1.
කිසිම කොලයක්වත් කිසිම තැනක දාලා නම් යන්නේ නැහැ කවුරුත්ම. ඉතින් අපිත් ඒ හැමදේම මේ විදියටම ආරක්ෂා කරන්න ඕනනේ. බලන්නකෝ කොලයක්වත් වැටිලා තියෙන තැනක්වත් පේන්නේ නැහැ. හරිම පිරිසිදුයි. ඒ වගේම හරිම පිළිවෙලයි. අනේ ඉතින් ඔන්න අද දවසත් ඉක්මනින්ම ඉවර වුණා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.